මේ තියෙන්නේ පහුගිය දවසක මම හදපු රයිස් රෙසිපි එකක්. මේක එග් රයිස් එකක්. එග් රයිස් එකට මම හදලා තියෙනවා පරිප්පු කරි එකක් වගේම තක්කාලි සම්බෝලයක් ඒ වගේම තමයි මීට් බෝල්ස් ටෙම්පරාදුවක් හදලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනි මම මේ රෙසිපි එක හොයාගත්තේ Instagram එකේ Chinese page එකකින්. ඒ වගේම තමයි මේක විශේෂම දේ තමයි මම කලින් දවසේ හදාගත්ත ඒ වගේම තමයි උතුරුණ බත් එකකින් තමයි මේ හදන්නේ. ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ බත් කෝප්පේ මම මෙන්න මේ විදිහට කූල් එක තියෙනකොටම දාගන්නවා මේ වගේ භාජනයකට. ඒකට මම දාගන්නවා බීලුණු. ඒ වගේම තමයි අපි මේකට එකතු කරගන්න ඕනේ ටිකක් සැර මිරිස්. ඒක අපේ කැමති විදිහට. ඒ වගේම තමයි මම මෙතන බත් ප්‍රමාණය වැඩි නිසා බිත්තර 3ක් එකතු කරගන්නවා. ඒ වගේම තමයි රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු අපිට එකතු කරගන්න පුළුවන්. මේ ගම්මිරිස් ටිකක් සැර වැඩි. ඒ වගේම තමයි සොයා සෝස්, ඔයිස්ටර් සෝස් වගේම බාබිකියු සෝස් එකකින් මම චුට්ට එකතු කරගන්නවා. මේ සේරම දේවල් එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනි. ඒ වගේම තමයි සෝස් වර්ග නැති කෙනෙක්ට සෝස් වර්ග නැතුව මේක හදාගන්න පුළුවන් හරිම රසයි. ඒ වගේම මම තව ටිකක් ගම්මිරිස් කුඩු එකතු කරගත්තා තව ටිකක් සැර වැඩි වෙන්න. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම තමයි පොඩියට කපාගත්ත සුදු ලුණු එකතු කරගන්නවා. සුදු ලුණු ටික හොඳට ටෙම්පරාදු වෙලා එනකොට අපි කලින් හදාගත්ත අපේ රයිස් මික්සර් එක එකතු කරගන්නවා. ඊට පස්සේ තියෙන්නේ එක දිගටම චුට්ටක් කලවම් කරන ගමන් මේ පෑන් එකේ මේ බට් එක හොඳට ෆ්‍රයි කරගන්න එක. ඒ වගේම කියන්න ඕනේ මුලින්ම තෙත ගතියට තිබ්බට මේ බට් එක ටිකක් වෙලා යනකොට බට් ටික හොඳට ෆ්‍රයි වෙනවා. ඒ වගේම තමයි කලර් එක වෙනස් වෙනවා. මේ වගේ පාටක් නෙමෙයි ලා කහ පාටක් ඉන්නේ. එතකොට බත් එක ලස්සනයි. ඒ වගේම කියන්න ඕනේ සමහර බිත්තර එකතු කළාට කහ පාට වෙන්නේ අන්න එහෙම බිත්තර නම් කහ කොට චූට්ටක් එකතු කරගන්න. ඉතින් මේ තියෙන්නේ බට් ටික ටිකක් වෙලා ගිහිල්ලා විනාඩි 5ක වගේ කාල සීමාවක් ගියාට පස්සේ තමයි මේ තියෙන්නේ. මේ විදිහටම විනාඩි 8ක වගේ කාල සීමාවක් 8ක් 10ක් වගේ කාල සීමාවක් ලිපේ තියාගන්නවා. එතකොට මේ රයිස් එක හරි ගානට හැදෙනවා. ඒ වගේම තමයි මේ බත් එක හරිම සුවඳයි. ඒ වගේම තමයි ගොඩක් දේවල් ඕනේ හරිම රසට කන්න පුළුවන්. මම හිතන විදිහට නම් චිලි පේස්ට් ටිකක් එකතු කළා නම් තවත් රස වෙයි. හැබැයි චිලි පේස්ට් නම් ගෙදර තිබ්බේ නැහැ. ඔයාලා හදනකොට ගෙදර චිලි පේස්ට් තියෙනවා නම් චුට්ටක් එකතු කරන්න. එතකොට මේ රයිස් එක වෙනමම රසක් එන්නේ. මේ තියෙන්නේ උණුවෙන් අපි හදාගත්ත එග් රයිස් එක. ඒ වගේම තමයි රයිස් එකට පරිප්පු, තක්කාලි සම්බෝල සහ මීට් බෝල්ස් තියෙනවා. හරිම සුවඳයි. ඒ වගේම තමයි හරිම රසයි. හදලා නැති කෙනෙක් ඉන්නවා නම් හදලා බලන්න. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි. නැවතත් අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.